ඊට පස්සේ තමයි accessories. ඊට පස්සේ හායි අද අපි දෙන්න ආවා what's in my bags එකට. ඉස්සරලා බලමු මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. පොඩි පොකට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා උදේ බීපු බීම් එකට හම්බුණු බටේ කොට. ඊට පස්සේ මගේ ෆෝන් එක. දැන් බෑග් එකම එළියෙන් තියෙනවා ලැජ්ජාවක්. ඊට පස්සේ දිනවා මගේ wallet එක. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මගේ cards තියෙනවා. මම වැඩි cash පාවිච්චි කරන්නේ නැහැ. cards තමයි පාවිච්චි කරන්නේ. 500 තියෙනවා. 500 නෑ 5 පස්සේ තේරෙනවා මට නැතුම් බැල්ගයක් තමයි චන්දනා ලේප බොඩි ලෝෂන් එක. ඒක ගහන්න සුවඳයි චොක්ලට් ඒ පස්සේ තේරෙනවා මගේ වෙට් ටිෂු. වෙට් ටිෂු එක දැන් මම ඉවරයි තව එකයි. ලස්සනට දීපන්කෝ. ඊට පස්සේ තේරෙනවා තිලක වර්ධනයෙන් කුඩේට හම්බුණු කවරය. ඒක නම් අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ තමයි මැරියක් තමයි පැක්. ඊට පස්සේ දෙනවා මගේ අම්බ්‍රෙලා. ඊට පස්සේ තියෙනවා මගේ මේ මම දැන් යුනිවර්සිටිනේ මේ මට ඕන කරන මේ මොනවද වලගේ accessories. ඊට පස්සේ දෙනවා මගේ කොම්බ් එක. ඒකත් ගොඩක් වැදගත්. මම ඉගෙන ගන්න මේ හේර් ස්ටයිල්ස් දාන්න. තව දෙනවා මට මං ආසම ලිප් ලයිනර් එක. ඊට පස්සේ ලිප්ස්ටික් එක. ඊට පස්සේ පර්ෆියුම් එක. දැන් හිතන්න එපා මම මේකප් ක්ලාස් එකට මම යන්නේ. මාස් කමියුනිකේෂන් ක්ලාස් එක. තව ටිෂු එකක් තියෙනවා. පොත් දෙකක් තියෙනවා. හැබැයි ලෙක්චර්ස් ආවේ ලෙක්චර්ස් ගියේ නැහැ. තව ගොඩක් ඇක්සසරිස් තියෙනවා. ඒ වුණාට ඉතින් මේවා අවුරුදු දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් වැඩ කරන්න. තව දෙයක් තියෙනවා. ඒ තමයි මගේ ලිප්ස්ටික් එක. ගාලා පෙන්න නැන්ද? ඉන්න ගාලා පෙන්න. මේ ෂේඩ් එක තමයි යන එක coffee toffee M2 color එක. මෙන්න මේක. මේ color එක හරියට කොලෙට ගිරියා. බලන්න වුණා. ඊට පස්සේ මේකත් මම ඔයාලට කියන්නම්. මේක තමයි මම දැන් ඇඳලා ඉන්නේ. official nude color එක MA. මේ තියෙන එක ටිකක් pink shade එකක්. ඔහොම තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. අපි දැන් බලමු තරු මේ බෝටල් එක. මේක මට අප්‍රිකා වලින් ආවේ. එහෙම තමයි තියෙන්නේ. අපි දැන් බලමු තර්ෂණ අංගයේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා.